හායි යාළුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඩෙස්ක්ටොප් එකෙන් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරගන්නේ කොහොමද කියලා. ඒකට අපි මුලින්ම කරන්න ඕනේ අපේ ඩෙස්ක්ටොප් එකේ බ්‍රවුසර් ඇප් එක ඕපන් කරගන්න ඕනේ. අපි මේ බ්‍රවුසර් ඇප් එක ඕපන් කරලා ඒකේ සර්ච් බාර් එකේ OBS Studio කියලා සර්ච් කරගන්න ඕනේ. අපි මෙහෙම සර්ච් කරාට පස්සේ අපිට ඩවුන්ලෝඩ් OBS කියලා දැනක් එනවා. අපි එතන ක්ලික් කරනවා. අපි එතන ක්ලික් කරාට පස්සේ දකුණු අත පැත්තේ පහතින්ම අපිට ඇවිල්ලා තියෙන ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝලර් කියලා දැනක්. ඒ ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝලර් කියන තැන ක්ලික් කරපුවාම මේ ඇප් එක අපේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් යාළුවනේ මම එතන ක්ලික් කරන්න යන්නේ නැහැ. මොකද මම කලින් මගේ ඩෙස්ක්ටොප් එකට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඒ නිසා මම ආයේ මේ ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝලර් කියන තැන ක්ලික් කරන්න යන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලා මේ ඇප් එක ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා නම් මේ ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝලර් කියන තැන ක්ලික් කරලා මේක ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මේක ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ දකුණු අත පැත්තේ කෙළවරේ උඩ තියෙන තිත් තුන ක්ලික් කරලා ඉවරලා ඒකේ ඩවුන්ලෝඩ් කියලා තැනක් දෙනවා. එතන ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ OBS Studio කියන ෆයිල් එක අපිට ඇවිල්ලා තියෙනවා. අපි මේ ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්වත් වගේ මම ආයේ මේ ෆයිල් එක ඕපන් කරන්න යන්නේ නැහැ. මොකද මම කලින් මේක ඩවුන්ලෝඩ් කරලා මගේ PC එකට ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා මේ ඕපන් ෆයිල් ඔබන්න. ඊට පස්සේ මේ ඕපන් ෆයිල් කියන එක ක්ලික් කරාට පස්සේ ඉන්ස්ටෝල් කියලා තැනක් එනවා. ඒ ඉන්ස්ටෝල් කියන තැන ක්ලික් කරපුවාම මේක අපේ PC එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් අපේ PC එකට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙහෙම තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ OBS Studio කියන ඇප් එක ඕපන් කරගමු. මේ ඇප් එක ඕපන් කරාට පස්සේ මෙහෙම තමයි පේන්න තියෙන්නේ. ඉතින් යාළුවා අපි රෙකෝඩින් එකක් කරන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ මේකේ සෙටින් කීපයක් තියෙනවා. ඒ සෙටින් ටික හදාගන්න. අපි මේ සෙටින් ටික හදාගන්න මේ මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරනවා. මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා ඉවරලා ඒකේ ඩිස්ප්ලේ කැප්චර් කියන තැනට යනවා. ඩිස්ප්ලේ කැප්චර් ගියාට පස්සේ ක්‍රියේට් නිව් කියන තැනට පාතින් තියෙනවා හයිලයිට් වෙච්ච තැන. අපි එතන මේ නම අපිට දැන් තියෙන නම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් යාළුවෝලා කැමති නම් ඔයාලා මේකේ තියෙන නම වෙනස් කරගන්න. නැත්නම් අපිට ওই නම තියෙද්දි මේකට ඕකේ දෙන්නත් පුළුවන්. මම නම් ඉතින් යාළුවනේ මේ නම තියෙද්දි මේකට ඕකේ දෙනවා. ඔයාලා කැමති නම් මේ නම වෙනස් කරගන්න. නැත්නම් ඔයාලා මේ නම තියෙද්දි මේකට ඕකේ එක දෙන්න. ඉතින් මේකට ඕකේ දුන්නට පස්සේ කැප්චර් මෙතඩ් කියලා දැනක් තියෙනවා. ඒ කැප්චර් මෙතඩ් එක කියන දන සිලෙක්ට් කරලා ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට ඒකේ මෙතඩ් කීපයක් පෙන්නනවා. අපි කැමති මෙතඩ් එක සිලෙක්ට් කරලා ඉවරලා ඒකට ඕකේ දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම නම් ඔටෝමැටික් කියන කැප්චර් එක සිලෙක්ට් කරලා ඕකේ දෙනවා. ඔයාලා කැමති මෙතඩ් එක සිලෙක්ට් කරලා ඉවරලා ඕකේ කරන්න. මෙහෙම ඕකේ කරලා ඉවරලා ආයෙත් මෙතන ප්ලස් මාක් එක සිලෙක්ට් කරන්න. ප්ලස් මාක් එක සිලෙක්ට් කරලා ඉවරලා මේකේ ඔඩියෝ ඉන්පුට් කැප්චර් කියලා තැනක් තියෙනවා. ඒකේ ඔඩියෝ ඉන්පුට් කැප්චර් කියන තැනට ගිහින් ඉවර වෙලා ඔයාත් ආයෙත් ඉතින් අර වගේම නම වෙනස් කරන්න දින ඔයා කැමති නම් ඒ නම වෙනස් කරගන්න. නැත්නම් ඔහොමම තියෙන්න ඇරලා මේකට ඕකේ දෙන්න. මෙහෙම ඕකේ දුන්නට පස්සේ ආයෙ ඩිවයිස් කියලා තැනක් එනවා. ආයෙ ඩිවයිස් කියන තැන ක්ලික් කරලා ඉවරලා ඔයාට කැමති මෙතඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. කැමති එකක් සිලෙක්ට් කරලා ඉවරලා මේකට ඕකේ දෙන්න. මම නම් මයික්‍රොෆෝන් කියන එක සිලෙක්ට් කරලා ඉවරලා මේකට ඕකේ දෙනවා. මෙම ඕකේ දෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔඩියෝ අවුට්පුට් කැප්චර් කියන තැනට යනවා. ඔඩියෝ අවුට්පුට් කැප්චර් කියන තැන සිලෙක්ට් කරාට පස්සේ එතනත් අර විදිහට නම වෙනස් කරන්න එනවා. ඔයා කැමති නම් ඒ නම වෙනස් කරගන්න. නැත්නම් ඔහොම තියෙන්නලා ඕකේ දෙන්න. ඉතින් ඊට පස්සේ ආයෙත් ඩිවයිස් එක අහනවා. අපි ඉතින් මෙතන ක්ලික් කරලා ඉවරලා අපේ ඩිවයිස් එක කැමති ඩිවයිස් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම නම් ස්පීකර් කියන එක සිලෙක්ට් කරලා ඒක ඕකේ කරනවා. මෙහෙම ඕකේ කරාට පස්සේ ඉතින් යාළුවනේ අපේ සෙටින් හදාගෙන ඉතින් ඉවරයි. හැබැයි යාළුවනේ තව දෙයක් කියන්න දෙනවා. ඔයාලා මේකේ බෑක් කැම් එක ඕපන් කරගන්න ඕන නම් අපිට ඒ සෙටින් එකත් මේකේ හදාගන්න පුළුවන්. ඉතින් ඒකට මෙතන ආයෙත් ප්ලස් මාක් එක සිලෙක්ට් කරලා ඉවරලා වීඩියෝ කැප්චර් ඩිවයිස් කියන තැන සිලෙක්ට් කරනවා. ඒක සිලෙක්ට් කරාට පස්සේ අපිට එතන ආයෙත් අර වගේම නේම් එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා කැමති නම් වෙනස් කරගන්න. නැත්නම් ආයෙත් ඕකේ කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ වෙලා ආයෙත් මේ ඩිවයිස් එක ඔයා කැමති නම් ඩිවයිස් එක වෙනස් කරන්න. ඒ කියන්නේ ඔයා කැමති නම් ඩිවයිස් එකක් සිලෙක්ට් කරන්න කැමති ඩිවයිස් එක සිලෙක්ට් කරලා මේකට ඕකේ එක දුන්නාම මේකේ බෑක් කැම් එක ඕපන් වෙනවා. ඉතින් යාළුවනේ මට දැන් මේකේ බෑක් කැම් එකක් ඕපන් කරගන්න ඕනේ නෑ. ඒ හින්දා මම මේක ඕකේ කරන්න යන්නේ නෑ. මම මේක කැන්සල් කරනවා. ඉතින් ඔයාලා ඒකට ඕකේ දුන්නා නම් මේ මෙතනින් බෑක් කැම් එක ඕපන් වෙනවා. ඉතින් යාළුවනේ මෙතන බෑක් කැම් එක ඕපන් වුණාට පස්සේ මේක ඕපන් වුණාට පස්සේ ඔයාලට මෙතන තියෙන කරදරයක් නම් මේක වෙනත් ඕනම තැනකට ගිහින් ඔයාලට පහසු තැනකින් තියාගන්නත් පුළුවන්.
හරි ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි ඉතින් අපේ මේ OBS Studio කියන app එකේ setting ටික හදාගන්න. හරි යාළුවනේ එහෙනම් දැන් ඉතින් අපි යමු recording එකක් කරගන්න. දැන් මෙතන මේ stop recording කියලා තැනක් තියෙනව නේද? එතන දැන් මගේ stop recording කියලා පෙන්නන්නේ මම දැන් recording එකක් කරන්න පටන් ගන්න තියෙන්නේ. නැත්තම් මෙතන start recording කියලා තමයි පෙන්නන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ recording එකක් කරන්න යනවා නම් ඒ start recording කියන තැන select කරලා select කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලට වීඩියෝ එක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වීඩියෝ එක කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ආයෙත් මෙතනට ඇවිල්ලා මෙතන මේ stop recording කියන තැන select කරන්න. stop recording එක select කරාට පස්සේ එතකොට ඔයාගේ මේ වීඩියෝ එක, ඒ කියන්නේ recording එක නතර වෙනවා. ඉතින් යාළුවනේ දැන් ඔයා කරපු recording එක කොහෙද තියෙන්නේ කියලා ඔයා දන්නේ නැහැ නේද? එහෙනම් ඒක බලන්නේ මේ විදිහට. ඉතින් අපි වම් අත පැත්තේ ඉහළ කැරේ ෆයිල් කියලා දාන්න තියෙනවා. ඒ ෆයිල් කියන දේ සිලෙක්ට් කරලා ඒකේ තියෙනවා show recording කියලා. show recording කියන දේ ක්ලික් කරනවා. ඒක ක්ලික් කරපුවාම මෙතන ඔයා කරපු recording තියෙනවා. ඔයා කැමති ඔයා දැන් ඔයාලට බලන්න ඕන recording එක උඩ සිලෙක්ට් කරලා ඒක ක්ලික් කරපුවාම ඒ recording එක open වෙනවා. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි දැන් අපි record කරපු recording එක බලාගන්න. හරි ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි ඉතින් මේ OBS Studio කියන app එකෙන් recording එක කරගෙන යන්නේ. ඉතින් යාළුවනේ එහෙනම් අදට මගේ වීඩියෝ එක අවසానයි. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයාලට මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපිට comment කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.